බොල්ලත ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතුල ජයවර්ධන මහතා ගනිමුල්ල හේමමාලී විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවේය. සිය මවගේ දේශපාලන ආభాෂයෙන් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස සිය දේශපාලන ගමන් මඟ ඇරඹූ අතුල ජයවර්ධන මහතා මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් 1988 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ විශිෂ්ට නායකත්ව ලකුණු පිළිබිඹු කරමිනි. එතැන් පටන් කැපවීමෙන් මෙන්ම දැඩි මානව ප්‍රේමයකින් යුක්තව සිය ජනතා මෙහෙවරෙහි නිරත වන අතුල ජයවර්ධන මහතා 207 උතුරු නිවන්දම හා 207 B දකුණු නිවන්දම යන ග්‍රාම නිලධාරී වසම් ප්‍රධානව සමස්ත ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රතිශයම ආවරණය කරමින් සදා මතකයෙහි රැඳෙන ව්‍යාපෘති 783කට අධික සංඛ්‍යාවක් දියත් කිරීමට සමත් විය. 1993 වසරේදී යෞවන සමාජ නායකයෙකු ලෙස මාර්ග අංක 266 උතුරු බටගම හරහා නිවන්දම සිට ජාඇල නගරය දක්වා ක්‍රියාත්මක බස් රථ සේවය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අතුල ජයවර්ධන මහතා විශේෂයෙන් 207 උතුරු නිවන්දම හා 207 B දකුණු නිවන්දම යන ග්‍රාම නිලධාරී වසම් තුළ අධ්‍යාපන සෞඛ්‍ය පහසුකම් ඇතුළුව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙත සිය දැඩි අවධානය යොමු කරමින් කටයුතු කළේය. මෙසේ ජනතාව වෙත ලබා දුන් ප්‍රතිලාභ අතරින් නිවන්දම මාතෘ හා ළමා සායනය, නිවන්දම මහජන පුස්තකාලය, දකුණු නිවන්දම නිල සෙවන කාර්යාල සංකීර්ණය ආදිය ප්‍රධාන වේ. එංගලන්ත රජය අනුග්‍රහය යටතේ ලක්ෂ 323ක මුදලක් වැය කරමින් යක්කඩුව බුම්කිඳ හරහා ඒකලට යන නව පාලමක් ඉදිකිරීම වෙනුවෙන් නායකත්වයගෙන ක්‍රියා කළ අතුල ජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් වන සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනාකමකින් යුත් බස් රථයක් නිවන්දම ජිනරාජ නිවන්දම රෝමානු කතෝලික යක්කඩුව රෝමානු කතෝලික සහ උතුරු බටකම සිද්ධාර්ථ යන විද්‍යාලවල සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනයට ලබාදීම වෙනුවෙන් මූලිකත්වයගෙන ක්‍රියා කළේය. ඊට අමතරව පානීය ජල ව්‍යාපෘති, අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ ව්‍යාපෘති, ඇස් කණ්ණාඩි බෙදාදීමේ ව්‍යාපෘති ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතුල ජයවර්ධන මහතා ජාඇල රෝහලට ලක්ෂ 32ක් වටිනා නවීන ගිලන් රථයක් ලබාදීමටද සමත් විය. සිය සංකල්පයක් අනුව නිර්මාණය කෙරුණු සුමග පදනම හරහා අකණ්ඩ සමාජ මෙහෙවරක නිරත වන අතුල ජයවර්ධන මහතා නැනස අත්වැල අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව සහ සුව අත්වැල සෞඛ්‍ය වැඩසටහන් මාලාව හරහා අමිල මෙහෙවරක් ඉටු කරයි. ජාඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කර ගැනීම උදෙසා මූල්‍ය අක්‍රමිකතා හා නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නිරන්තරයෙන් හඬ නැගූ අතුල ජයවර්ධන මහතා කිසිදු දේශපාලනික භේදයකින් තොරව ජනතාව වෙත සිය සේවය ලබා දුන් බව අවධාරණය කළ යුතුය. ඉතින් සැබෑ ජනතා මෙහෙවරක් මෙන්ම සුපිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිහින දකින මේ මොහොතේ අප වෙනුවෙන් තීරණ ගැනීමට දිනවිය යුත්තේ මෙවැනි නායකයින් නොවේද?